ආයුබෝවන් සියලු දෙනාටම අපි ආරම්භ කරන්න යන්නේ රසායන විද්‍යාවේ වැදගත්ම පාඩමක්. ඒ කියන්නේ දැන් රසායන විද්‍යාව අපිට අරගත්තාම 10 සහ 11 වසරවල රසායන විද්‍යා පාඩම් වල කරුණු ඉගෙන ගන්න යනකොට ළමයින්ට තියෙන ලොකුම ගැටලුවක් තමයි මේ ළමයින්ට තියෙන ලොකුම ගැටලුවක් තමයි මේකද මේ රසායනික සූත්‍ර නිර්මාණය කියන එක. ඊළඟට රසායනික සූත්‍ර නිර්මාණය කරන්න Tamanට බැරි නම් රසායනික සමීකරණයක් ලියන්නවත් තුලිත කරන්නවත් බැරුව යනවා. ඉතින් ඒ නිසා අපි මේ පාඩමේදී පළමුවෙන්ම අවධානය යොමු කරන්නේ රසායනික සූත්‍ර නිර්මාණය පිළිබඳව. ඉතින් රසායනික සූත්‍රයක් කොහොමද අපි නිර්මාණය කරන්න කියලා තමයි මේ පාඩමේදී අපි බලන්න යන්නේ. ඉතින් ඒ නිසා ආයිබෝන් කියලා සියලු දෙනාම පිළිගන්නවා. ඉතින් ඕගොල්ලෝ බලන්න මේ රසායනික සූත්‍ර නිර්මාණය සඳහා මම ඉදිරිපත් කරන කරුණු ටික කොයි විදිහට ඕගොල්ලන්ට වැදගත් වෙනවද කියලා. එහෙනම් අපි බලමු රසායනික සූත්‍ර නිර්මාණය පිළිබඳව. එහෙනම් රසායනික සූත්‍ර නිර්මාණය කිරීම සඳහා ප්‍රධාන වශයෙන්ම අපට අවශ්‍ය වෙන්නේ සංයුජතා වගුව. ඉතින් සංයුක්තා වගුව ගත්තාම අපිට සංයුක්තා වගුවේ තියෙන කරුණු ඉතාමත්ම වැදගත් වෙනවා. දැන් මේ තියෙන ඕගොල්ලන්ට මේ ස්ක්‍රීන් එකේ පේන්නේ සංයුජතා වගුව. සංයුක්තා වගුව කියන්නේ ඇත්තරම මේකේ අපි ඉදිරිපත් කරන්න හදන්නේ ඕගොල්ලන්ට යම් මූලද්‍රව්‍යයක් තවත් මූලද්‍රව්‍යයක් එක්ක එකතු වෙනකොට ඒ මූලද්‍රව්‍ය දෙක එකතු වෙන්න අවශ්‍ය වන සංයෝජන බලයට තමයි අපි කියන්නේ සංයුජතාවය කියලා. ඉතින් ඒ සංයෝජන බලය අපි අරගත්තාම අපිට සංයෝජන බල කීපයකට අපිට වෙන් කරන්න පුළුවන් මූලද්‍රව්‍ය වල උදාහරණයක් වශයෙන් සංයුක්තාව එකක් වන මූලද්‍රව්‍ය ටික අරගත්තොත් ඔයගොල්ලන්ට මෙතන පේන්න තියෙනවා සංයුක්තාව එකක් වන ලෝහමය මූලද්‍රව්‍ය තියෙනවා. ඊට පස්සේ තියෙනවා අලෝහමය මූලද්‍රව්‍ය තියෙනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට පේනවා මූලද්‍රව්‍ය ඛණ්ඩක කියලා જાතියක් තියෙනවා. එතකොට ප්‍රධාන වශයෙන් සංයුක්තාව එකක් වන පේලි තුනක් ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕනි. ඒකේ අපි ලෝහමය මූලද්‍රව්‍ය අරගත්තොත් ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, කොපර් වලට සංයුක්තා දෙකක් වෙන නිසා කොපර්ගේ එක පළවෙනි සංයුක්තාව වෙන එක අපි නම් කරනවා කොපර් එක කියලා. එතකොට සිල්වර් තියෙනවා. ඊට පස්සේ අලෝහ මූලද්‍රව්‍ය වශයෙන් හයිඩ්‍රජන්, ෆ්ලුවරින්, ක්ලෝරින් ආදී තියෙනවා. ඊට පස්සේ මූලද්‍රව්‍ය ඛණ්ඩක වශයෙන් සංයුක්තාව එකක් වන මූලද්‍රව්‍ය ඛණ්ඩක තමයි හයිඩ්‍රොක්සයිඩ්, ඇමෝනියම්, නයිට්‍රේට්, බයිකාබනේට්, පර්මැංගනේට්, බයිසල්ෆේට්. ඉතින් මේ වචන මේ රසායනික ද්‍රව්‍යවල නම් ඕගොල්ලෝ ඇත්තරම අහලා තියෙනවත් ඇති. අහලා තියෙනවා ඇත්තරම. මොකද ඊට පස්සේ සංයුක්තා දෙකක් වන කට්ටිය අපි අරගත්තොත් ඒකේ තියෙන ලෝහමය මූලද්‍රව්‍ය තමයි කැල්සියම්, බෙරිලියම්, මැග්නීසියම්, සිංක්, ඊයම්. ඊයම් වලට අපි තව නමක් කියනවා ලෙඩ් කියලාත් කියනවා. ගොඩක් වෙලාවට භාවිතා වෙන්නේ ලෙඩ් කියන වචනේ. ඊට පස්සේ අපිට එනවා කොපර් වල අර මෙතනත් තිබ්බා ඔයගොල්ලන්ට මතක ඇති කොපර් වල සංයුක්තාව එකක් වන අවස්ථාවකුත් තියෙනවා. කොපර් වල සංයුක්තාව දෙක වෙන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අපි ඒක නම් කරන්නේ කොපර් දෙක කියලා. එතකොට අයන් වලත් එහෙමයි යකඩවල අයන් කියන්නේ යකඩවලත් සංයුක්තාව දෙක වෙන අවස්ථාවක් තියෙනවා. ඊට අමතරව තුන වෙන අවස්ථාවක් තියෙනවා. එනිසා මේ සංයුක්තා දෙකක් වන අයන් දෙක තියෙනවා. ඊළඟට සංයුක්තා දෙකක් වන අලෝහ මූලද්‍රව්‍ය වශයෙන් ගත්තොත් ප්‍රධාන වශයෙන් අපිට හම්බෙන්නේ දෙකයි. කවුද? ඔක්සිජන් සහ සල්ෆර්. ඊට අමතරව අපි මූලද්‍රව්‍ය ඛණ්ඩක වශයෙන් ගත්තොත් සල්ෆේට්, කාබනේට්, ක්‍රෝමියම්, ඩයික්‍රොමේට්, මැංගනේට් ආදී දකින්න පුළුවන්. ඒවා ඛණ්ඩක. ඒවා මම ඉදිරියේදී ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්න. ඊට සංයුක්තා තුනක් වෙන මූලද්‍රව්‍ය තමයි ඇලුමිනියම්. ඊට අමතරව අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ යකඩ වල සංයුක්තාව තුනක් වෙන අවස්ථාව තියෙනවා. ඊට අමතරව අලෝහ මූලද්‍රව්‍ය වශයෙන් සංයුක්තාව තුනක් වෙනවා නයිට්‍රජන් සහ ෆොස්ෆරස්. මූලද්‍රව්‍ය ඛණ්ඩක වශයෙන් ගත්තොත් ඛණ්ඩක වශයෙන් සංයුක්තාව තුනක් වන ඛණ්ඩක තියෙන්නේ ෆොස්ෆේට්.
ඊට පස්සේ හතරක් වෙන එක අපි අරගත්තොත් දැනට ඔයගොල්ලන්ට 10 11 ශ්‍රේණියේ දැනුම වලට අනුව අපි දැනට එකක් විතරයි අපි පෙන්වලා තියෙන කාබන් පමණයි. ඉතින් මෙන්න මේ ටික අපි කියනවා සංයුක්තා සූත්‍ර ලිවීමට අවශ්‍ය සංයුක්තා වගුව. ඉතින් මේ වගුව බොහෝ වෙලාවට ඇත්තරම කියනවා නම් අපිට වෙනම පාඩමකින් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් වෙලාවට ළමයි කරන දේකුත් තමයි මේ සංයුක්තාව පිළිබඳව තැකීමක් කරන්නේ නැහැ. ඉතින් මම ඕගොල්ලන්ට කියනවා පුළුවන් නම් ඕගොල්ලන්ට මේ අද දීලා තියෙන නිබන්ධනයක් තියෙනවා. ඒකෙත් මේ සංයුක්තා වගුව තියෙනවා. ඒක ඕගොල්ලෝ පුළුවන් නම් දැනට ඔය ෆොටෝකොපි කරන තැනකින් ඒක ටිකක් ලොකු සයිස් එකේ කොලයකට A4 වගේ කොලයක සයිස් එකට මේ වගුව අරගෙන ඕගොල්ලෝ පාඩම් කරන තැන මේක ඒ පාඩම් කරන මේසේ හරි කාමරේ හරි එහෙම නැත්නම් ඔය නිදින තැන ඇඳේ බිත්තියේ හරි මේක ගහලා තියාගන්න. මොකද මේක අපිට එක දවසකින් පාඩම් කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක අපිට ටිකෙන් ටික දැකලා දැකලා මේක පාඩම් වෙන්න ඕන එක. ඉතින් ඒ නිසා මෙන්න මේ සංයුක්තා වගුව අපිට ඊටාම වැදගත් වෙනවා සූත්‍ර ලියන්න. ඉතින් මේකේ තියෙන ප්‍රධානම කොටස් තුන තමයි සංයුක්තාව අංක එකක් වන ලෝහමය ද්‍රව්‍ය තියෙනවා. ඊළඟට අලෝහමය මූලද්‍රව්‍ය තියෙනවා. ඊළඟට මූලද්‍රව්‍ය ඛණ්ඩක කියලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පැහැදිලිව පේනවා ඇති මේ මූලද්‍රව්‍ය ලෝහ සහ අලෝහ පිළිබඳ දැනුමක් ඕගොල්ලන් ළඟ තියෙනවා. ඊට අමතරව ඛණ්ඩක කියලා කියන්නේ මූලද්‍රව්‍ය දෙකක් හරි එහෙම නැත්නම් තුනක හරි එකතුවක්. මේ තියෙන ඛණ්ඩක. දැන් මෙතන තියෙනවා හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ඔක්සිජන් සහ හයිඩ්‍රජන්. ඇමෝනියම් කියන්නේ නයිට්‍රජන් සහ හයිඩ්‍රජන්. නයිට්‍රේට් කියන්නේ නයිට්‍රජන් සහ ඔක්සිජන්. ඊළඟට බයිකාබනේට් කිව්වහම හයිඩ්‍රජන් තියෙනවා, කාබන් තියෙනවා, O තියෙනවා, ඔක්සිජන් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ එකතුවක නමක් තමයි අපි ඛණ්ඩකය කියලා කියන්නේ. ඒ විදිහට සංයුක්තාව දෙකක් වන ඒවා, තුනක් වන ඒවා, හතරක් වන ඒවා ඕගොල්ලෝ පොඩි කාලය කියන්නේ දැන් ඉස්සරහට ඕගොල්ලන්ට විභාගය දක්වා කාලය තුලදී මේවා පාඩම් කරගන්න. එතකොට පාඩම් කරගත්තාම ඕගොල්ලන්ට මේක මේ සූත්‍ර ලියන්න වැදගත් වෙනවා. ඉතින් මුලින්ම අපි සූත්‍ර ලියන්න යනකොට සූත්‍ර වර්ග අපිට දෙකක් හම්බ වෙනවා. දෙකක් නෙමෙයි තුනක් ඇත්තරම හම්බ වෙනවා. එකක් තමයි ලෝහ සහ අලෝහ මූලද්‍රව්‍ය අතර සූත්‍ර කියලා જાතියක් හම්බ වෙනවා. ලෝහ සහ ඒ කියන්නේ මෙන්න මේ පළවෙනි තීරුව සහ දෙවෙනි තීරුව භාවිතයෙන් ලියන සූත්‍ර තියෙනවා. ඊට අමතරව ඔයගලන්ට හම්බ වෙනවා ලෝහ මූලද්‍රව්‍ය සහ ඛණ්ඩක අතර සූත්‍ර කියලා. ඒ කියන්නේ මේ පළවෙනි තීරුව සහ තුන්වෙනි තීරුව අතර සූත්‍ර ලියන්න තියෙනවා. ඉතින් අපි මේ සූත්‍ර ලියන ආකාරය පිළිබඳව සලකා බලන්න මම අද පොඩි වෙලාවක් තුළදී සූත්‍ර 10ක් අරගත්තා. ඒ සූත්‍ර 10 ලිව්වට පස්සේ ඔයගලන්ට අද මම දීලා තියෙන නිබන්ධනය භාවිතා කරලා ඒකේ තියෙන සූත්‍ර ටික ලිව්වහම ඒ ටික හොඳටම ප්‍රමාණවත් වෙනවා සාමාන්‍ය පෙළ විභාගය දක්වා. ඉතින් හැබැයි මේක හරියට තනියම ලියා ගන්න හැකියාව තියෙන්න ඕනේ. ඉතින් එහෙම වුණොත් තමයි අපිට මොකද වෙන්නේ මේ සූත්‍ර හරියට ලියා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ සූත්‍ර හරියට ලියාගත්තොත් තියෙන වැදගත්කම තමයි ඕගොල්ලෝ දන්නවා සූත්‍ර කියලා කියන්නේ ඇත්තටම රසායන විද්‍යාවේ රසායන විද්‍යාව කියන්නේ නිකන් අපි නිකන් හිතමුකෝ භාෂාවක් කියලා. දැන් භාෂාවක් කියලා කියවහම භාෂාවක් ඉගෙන ගන්න අකුරු ඕනේ. අකුරු එකතු කරපුවාම මොනවද ලියන්නේ? වචන ලියනවා. වචන එකතු කළා මොකද ලියන්නේ? වාක්‍ය ලියනවා. වාක්‍ය එකතු කළා මොකද ලියන්නේ? රචනා ලියනවා. ඒ වගේ තමයි මේකත්. දැන් සූත්‍රයක් කියලා කියන්නේ රසායන විද්‍යාව කියන භාෂාවේ ඇත්තටම මේ මූලද්‍රව්‍ය කියන්නේ ඒකේ තියෙන අකුරු. ඊට පස්සේ මේ අකුරු වල ඒ කියන්නේ මූලද්‍රව්‍ය වල සංයුජතාව වල පාඩම් කරගන්න. දැන් ලිතියම් වල 1යි. සෝඩියම් වල 1යි ආදී වශයෙන් පාඩම් කරගන්න ඕනේ. එහෙනම් පාඩම් කරගත්තාම තමයි අර මේ මූලද්‍රව්‍ය එකතු වෙලා ලියන සූත්‍ර ලියන්න පුළුවන්. ඒ කියන්නේ අර භාෂාවක මම කිව්වේ අකුරු දන්නවනම් වචන ලියන්න පුළුවන්. ඉතින් ඒ සූත්‍ර ලියා ගන්න පුළුවන් වුණොත් තමයි අපිට තුන්වෙනි එකට යන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දැන් භාෂාවක අකුරු දන්නවා නම් වචන ලිය හැකි, වචන දන්නවා නම් සූත්‍ර මේ වාක්‍ය ලියන්න පුළුවන්. ඒ වගේ තමයි මේකෙත් සංයුක්තාව දන්නවා නම් සූත්‍ර ලිය හැකි, සූත්‍ර දන්නවා නම් සමීකරණ ලියන්න පුළුවන්. ඉතින් සමීකරණ ලිව්වහම තියෙන ලොකුම දෙයක් තමයි ඉස්සරහදී සමීකරණ ලියන්න වගේම ඊළඟට තුලිත කරන්නත් දැනගන්න ඕනේ. ඊළඟට දැනගන්න ඕන දේ තමයි මොනවද? තුලිත කරන්න. ඉතින් මේ තුලිත කරන තැනට එනකල් ඕගොල්ලන්ට කරගන්න පුළුවන් වෙන්නේ මේ සූත්‍ර ලියාගත්තොත් තමයි. ඉතින් ඒ නිසා අපි බලමු සූත්‍ර ලියන්නේ කොහොමද කියලා. ඉතින් ප්‍රධාන වශයෙන්ම අපි සූත්‍ර වර්ග දෙකක් කිව්වනේ. ලෝහ සහ අලෝහ අතර සූත්‍ර, ඊළඟට ලෝහ සහ ඛණ්ඩක අතර සූත්‍ර. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු ලෝහ සහ අලෝහ අතර සූත්‍ර කොහොමද ලියන්නේ කියලා.
අපි අරගත්තොත් සූත්‍ර ගැන අපි ලියන්න යනකොට රසායනික සූත්‍ර නිර්මාණය බලන්න යනකොට අපිට ඉස්සෙල්ලාම අපි අරගමු එක සංයෝගයක්. ඒ තමයි සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ ඉතින් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ගෙදරදී අපිට හම්බෙන්නේ අපි සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ සාමාන්‍ය ලුණු වලට. ඒතර අපි ලුණු වල අරගත්තාම සෝඩියම්. එතකොට ඔයගොල්ලන්ගේ සංයුක්තාව වගේ හොඳට බලන්න සෝඩියම් කොතනද ඉන්නේ කියලා. අර ලෝහ තීරුවේ ඉන්නවා සෝඩියම් ඉන්නවා. එතකොට සෝඩියම් වල සංකේතය තමයි මෙන්න මේක. Na. එතකොට ප්‍රථමයෙන්ම අපි කරන වැඩක් තමයි මෙන්න මේ විදිහට සූත්‍රයේ සෝඩියම් වලට අදාළ සංකේතය ලියා ගන්නවා අපි. සංකේතය ලියනවා. සංකේතය ලියලා ඊට පස්සේ මොකද කරන්නේ? මෙයාගේ මේ පැත්ත ඇවිල්ලා වම මේ පැත්ත ඇවිල්ලා දකුණු කෙළවරේ උඩින් අපි මොකද කරන්නේ? යාගේ සංයුක්තාව ලියනවා. සංයුක්තාව දැන් සෝඩියම් වල කීයද? 1යි. ඊට පස්සේ අපි යනවා ක්ලෝරයිඩ්. ක්ලෝරයිඩ් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ක්ලෝරීන් වලට. ඒ කියන්නේ අලෝහ මූලද්‍රව්‍ය වල සූත්‍රයක ඉන්නකොට ගොඩක් වෙලාවට අපි යීඩ් කියන શબ્දයෙන් තමයි හඳුන්වන්නේ. දැන් ක්ලෝරීන්ට අපි කියන්නේ ක්ලෝරයිඩ් කියලා. සූත්‍රයක ඉන්නකොට. ඔක්සිජන් ඉන්නකොට කියන්නේ ඔක්සයිඩ් කියලා. ඒ විදිහට අයඩින් ඉන්නකොට අයඩයිඩ්, බ්‍රෝමින් ඉන්නකොට බ්‍රෝමයිඩ්, ඒ ආදි වශයෙන් වෙනස් වෙනවා. එතකොට දැන් සෝඩියම් අපි බල සංයුක්තාව දැම්ම දැන් 1යි කියලා. ඊට පස්සේ අපි ගන්නවා දැන් ක්ලෝරයිඩ්. ක්ලෝරයිඩ් කියන්නේ ක්ලෝරින්. එතකොට ක්ලෝරින් වල සංකේතය තමයි Cl. එතකොට අපි අරගෙන බැලුවොත් ක්ලෝරයිඩ් වල සංයුක්තාව කීයද කියලා. ඒක කියන්නේ අලෝහ තීරුවේ. අලෝහ තීරුව හොඳට බලන්න බලපුවම ඔන්න ඔයගොල්ලන්ට හම්බ වෙනවා. එයාගේ සංයුක්තාව 1යි. ඉතින් මෙන්න මේ විදිහට මූලද්‍රව්‍ය දෙකේම සංයුක්තා දෙක සමාන වෙනවා. දැන් මෙයාගෙත් 1යි මෙයාගෙත් 1යි. ඒතර සමාන වුණොත් අපි කරන වැඩේ තමයි මේ සංයුක්තා දෙක කපලා දානවා. මෙන්න මේ විදිහට කපලා දානවා. කපලා දානවා කියලා කියන්නේ ඒක අපහු අපි ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මේ දෙක කපලා දැම්මම අපිට ඉතුරු වෙන්නේ මොනවද? Na සහ Cl විතරයි. එහෙනම් අපි මේ දෙන්න ලං කරලා ලියනවා. මෙන්න මේ ආකාරයට. එතකොට එහෙම ලිව්වහම අපි කියනවා මෙන්න මේක තමයි සෝඩියම් ක්ලෝරයිඩ් වල රසායනික සූත්‍රය. ඒ කියන්නේ සාමාන්‍ය ලුණු වල රසායනික සූත්‍රය තමයි ඔයගොල්ලෝ මේ ලියලා තියෙන්නේ. එතකොට මේ ආකාරයට අපිට ලියා ගන්න පුළුවන් සෝඩියම් ක්ලෝරයිඩ්. එතකොට එයාගේ සූත්‍රය තමයි NaCl. ඉතින් දැන් හොඳටම පැහැදිලි කරගන්න මෙන්න මේ ආකාරයට ඊටාම ලේසියෙන්ම සංයුක්තාව භාවිතා කරලා සූත්‍රය නිර්මාණය කරන්න පුළුවන්. එතකොට හැම වෙලාවෙදීම මතක තියාගන්න සංයුක්තාව අපිට අවශ්‍ය වුණොත් අපි කරගන්න වැඩේ තමයි සංයුක්තාව බලා ගන්න අපි කරන වැඩේ අපි යන්නේ සංයුක්තාව බලා ගන්න මෙන්න මේ ටේබල් එකට. ඒ කියන්නේ මේ වගුවට අපි යනවා. මේ වගුවෙන් අපිට ඒ හැම වෙලාවෙදිම මේක හොයාගන්න පුළුවන්. ඒ අනුව අපිට මොකද කරන්න පුළුවන්? සෝඩියම් ක්ලෝරයිඩ් වගේ මූලද්‍රව්‍යයක සූත්‍රය ලියන හැටි මේ තියෙන නැවත වතාවක් සෝඩියම් ලිව්වා සංයුක්තාව 1යි, ක්ලෝරින් ලිව්වා සංයුක්තාව 1යි. සංයුක්තා දෙක සමාන නම් අපි ඒවා දෙක කපලා දානවා. කපලා දාලා අර සූත්‍රයේ ඉතිරි කොටස් දෙක ලං කරලා ලියනවා. ඒ විදිහටම අපි තව මූලද්‍රව්‍යයක් සංයෝගයක් අපි අරගන්නවා. ඒ තමයි කැල්සියම් ක්ලෝරයිඩ්. ඉතින් බලන්න මේක ලියන හැටි. දැන් අපි අරගත්තොත් දැන් කැල්සියම් මෙන්න කැල්සියම් වල සංකේතය Ca. එතකොට ඕගොල්ලෝ දැන් අර නිතරම මතක තියාගන්න සංයෝගයක ඉදිරියෙන් එන මූල දැන් කැල්සියම් කියනවා වගේ ඉස්සරහින් එන එක ඇවිල්ලා ලෝහමය තීරුවේ තමයි තියෙන්නේ. ඒ අනුව ලෝහමය තීරුව හොයලා බලපුවාම දැන් ඔන්න අපිට හම්බ වෙනවා කැල්සියම්. එතකොට කැල්සියම් හම්බුනාම කැල්සියම් වල සංයුක්තාව කීයද කියලා බලන්න. ඔන්න දැන් තේරෙනවා සංයුක්තාව කීයද 2යි. ඒක අපි වම් කෙළවරේ නෙමෙයි දකුණු කෙළවරේ ඉහළින් අපි පෙන්눔 කරනවා. එතන ඒ විදිහටම අපි ගන්නවා ක්ලෝරින්. දැන් ක්ලෝරින් ඉස්සෙල්ලත් ලියලා මතක ඇති සෝඩියම් ක්ලෝරයිඩ් ලියනකොට ක්ලෝරින් වල සංයුක්තාව 1යි තිබ්බේ. ඔත් දැන් 1යි. හැබැයි දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ 2යි මේ 1යි කැපෙන්නේ නැහැ. මේ දෙන්න කැපෙන්නේ නැහැ. ඒතර කැපෙන්නේ නැත්නම් දැන් මොකද කරන්නේ? කැපෙන්නේ නැත්නම් කරන වැඩේ තමයි මේ උඩින් තියෙන මේ සංයුජතාවය අපි දෙන්නට ප්‍රතිවිරුද්ධ පැත්තට මාරු කරනවා. ඒ කියන්නේ මෙයාගේ 2 දෙනවා මේ ක්ලෝරින්ට. මෙතන පහළට දෙනවා. ක්ලෝරින්ගේ 1 දෙනවා මෙන්න මේ කැල්සියම් ළඟට. ඔන්න බලන්න දැන් ඒක මම පෙන්නනවා මේ විදිහට. ඔන්න තියෙනවා අර 2 අපි මාරු කරනවා ක්ලෝරින් ළඟට. ළඟට මෙයාගේ 1 මාරු කරනවා අර කැල්සියම් ළඟට. ඒතර දැන් උඩ නැහැ මොකුත්. දැන් ඔන්න යටින් තියෙනවා මෙතන 1 තියෙනවා ඊළඟට මෙන්න මෙතන 2 තියෙනවා. ඒතර දැන් මේකේ සූත්‍රය මොකක්ද කියලා බැලුවොත් මොකද්ද ඔයගොල්ලන්ට පේන්නේ? දැන් කැල්සියම් තියෙනවා කැල්සියම් යට 1 තියෙනවා ක්ලෝරින් යට 2 තියෙනවා.
එතකොට මෙන්න මේ විදිහට අපි මොකද කරන්නේ? අවසානයේදී මේ දෙන්න එකතු කරලා අපි සූත්‍රය ලියනවා. කැල්සියම් ළඟ 1යි ක්ලෝරින් ළඟ 2යි. හැබැයි සාමාන්‍යයෙන් අපේ සිරිතත් වෙනවා මේ රසායනික සංකේත ලියනකොට මේ ඉංග්‍රීසි අකුරු ළඟ බොහෝ වෙලාවට එක අපි යොදන්නේ නැහැ. එතකොට එක යොදන්නේ නැතුව අපි ලිව්වොත් දැන් මෙන්න මේ ආකාරයට තමයි ලියන්නේ. ඒ කියන්නේ දැන් බලන්න කැල්සියම් තියෙනවා ඒ ළඟ අපි එක දාන්නේ නැහැ. නමුත් ක්ලෝරින් ළඟ 2 තියෙනවා. ඒ නිසා අපි ඒක දානවා. එහෙනම් ඒ විදිහට බැලුවම දැන් ඔයගොල්ලන්ට පේනවා කැල්සියම් ක්ලෝරයිඩ් කියලා ලියද්දි CaCl2. හැබැයි ඔයගොල්ලන්ට මතක ඇති සෝඩියම් ක්ලෝරයිඩ් ලියද්දි දෙන්නගෙම තිබ්බේ මොනවද? NaCl විතරයි. යටින් දෙකක් ආවේ නැහැ. ඒ ආවේ නැත්තෙන් හේතුව මෙන්න මේ සංයුක්ත අංකය කැල්සියම්ගේ 2 වුණාට සෝඩියම්ගේ තිබ්බේ 1. ඒ නිසා එකට එක කැපිලා ගියා. ඉතින් මේකෙදි මොකද උනේ කැල්සියම්ගේ සංයුක්තාව කීයද? 2 නිසා තමයි මෙතෙන්ට මේ 2 ආවේ. එතකොට මේක දැන් අපි හොඳට පුළුවන් වුණාට පස්සේ මේක අපිට මනෝමය මාරු කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ මනෝමය කියලා කියන්නේ දැන් අපිට හිතෙන් මාරු කරගන්න පුළුවන්. මෙයාගේ 2 මෙතෙන්ට අපි දානවා. ක්ලෝරින්ගේ 1 මෙතෙන්ට දානවා. ඒතර එක අපි ලියන්නේ නැහැ. ඒ වුණාට 2 આવොත් අපි ඒක දානවා. එතකොට ඔය ආකාරයට අපිට පුළුවන් කැල්සියම් ක්ලෝරයිඩ් වල සූත්‍රය ලියන්න. ඒතර ඒ විදිහටම අපි අරගෙන බලමු තවත් මූලද්‍රව්‍යයක් සංයෝගයක්. සෝඩියම් ඔක්සයිඩ්. ඔන්න දැන් සෝඩියම් ඔක්සයිඩ් ලියන හැටි බලන්න. සෝඩියම් ඔක්සයිඩ් ලියද්දී අපි ඉස්සෙල්ලාම ඔන්න සෝඩියම් ලියනවා. සෝඩියම් ලියලා දකුණු කෙළවර උඩින් මොකක්ද දාන්නේ? සංයුක්තාව දානවා. ඊට පස්සේ අපි ගන්නවා කවුද? ඔක්සිජන්. එපාර ඔක්සිජන් ගත්තාම ඔයගොල්ලෝ හොයලා බලන්න වගේ අලෝහ තීරුවේ ඉන්නේ ඔක්සිජන්. සෝඩියම් ඉන්න ලෝහ තීරුවේ මම නැවත මතක් කරනවා මුලින් ලියන මූලද්‍රව්‍ය ඉන්නේ ගොඩක් වෙලාවට ලෝහ තීරුවේ. දෙවෙනි එකේ ඉන්නේ අලෝහ. දැන් අපි මේ ලියන්නේ ලෝහ අලෝහ අතර සූත්‍රනේ. එතකොට ලෝහ අලෝහ අතර සූත්‍ර ලියද්දී අපි මොකද කරන්නේ? ඔන්න දැන් දැම්ම ඔක්සිජන් වල සංයුක්තාව 2යි කියලා. ඊට පස්සේ දැන් ඔයගලන්ට පේනවා මේ 1යි 2යි කැපෙන්නේ නැහැ. 1යි 2යි කැපෙන්නේ නැහැ. කැපෙන්නේ නැත්නම් ඒක මොකද අපි කරන්නේ? අපි ඒක කරන්නේ මාරු කරනවා. එහෙනම් මාරු කරනවා කියන්නේ මෙහෙමයි. අර එක මාරු කරනවා ඔක්සිජන්ගේ යටට. දෙක මාරු කරනවා සෝඩියම් වල පහළට. ඒතර එහෙම මාරු කරපුවාම මෙන්න මේ ආකාරයට තමයි දැන් තියෙන්නේ. මේ දෙක ඔක්සිජන් ළඟ තිබ්බ දෙක දැන් එනවා සෝඩියම් ළඟට එනවා. සෝඩියම් ළඟ උඩ තිබ්බ එක ඔන්න දැන් යනවා පහළට යන්නේ. ඔක්සිජන් වල පහළට යනවා. එහෙනම් දැන් අපි උඩමකුත් නැහැ. දැන් යට තියෙන ඒවායි දෙක આવොත් ලියනවා. නමුත් එක આવොත් අපි ලියන්නේ නැහැ. එහෙනම් අවසන් සූත්‍රය අපි අරගත්තොත් මෙන්න මේ වගේ තමයි එන්නේ. සෝඩියම් ඔක්සයිඩ් Na2O. අපි શબ્ද කරන්නේ කොහොමද? Na2O කියලා. ඉතින් ඔන්න ඔය ආකාරයට අපිට සෝඩියම් ඔක්සයිඩ් ලියන ආකාරය බලා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ගේ ටියුට් එකේ PDF මම ටියුට් එවලා තියෙනවා. ඒකේ බලන්න ඒකේ සෝඩියම් ඔක්සයිඩ් කියන තැන මෙන්න මේ ආකාරයට තමයි සූත්‍රය ලියලා අවසන් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි යනවා තවත් සංයෝගයකට. එතකොට ඒක තමයි කැල්සියම් ඔක්සයිඩ්. දැන් කැල්සියම් ඔක්සයිඩ් ගත්තොත් කොහොමද වෙන්නේ කියලා බලන්න. කැල්සියම් ඔක්සයිඩ් කියවම කැල්සියම්. මෙන්න මෙන්න ඉන්නවා කැල්සියම්. කැල්සියම් වල අපි සංයුක්තාව බලනවා. කීයද කැල්සියම් වල සංයුක්තාව 2යි. ලෝහ තීරුව හොයපුවාම අපිට සංයුක්තාව වෙනවා 2යි කියලා. ඔක්සිජන් වල සංයුක්තාව බලනවා මෙන්න ඒකෙත් වෙනවා 2යි. හැබැයි දැන් අන්න මෙතනදී අර ඉස්සෙල්ලාට වඩා වෙනස් වෙනවා. දැන් ඉස්සෙල්ලා එකේදී සංයුක්තාව සමාන නැහැ. සමාන නැත්තම් මාරු කරනවා කියලානේ අපි කිව්වේ. දැන් මෙතනදී වෙන්නේ මොකද්ද? සංයුක්තාව දෙක සමානයි. සමාන නම් මොකද වෙන්නේ? ඒවා එකිනෙකට කැපිලා යනවා. කැපිලා ගියාපුවම මාරු වෙන්න දෙයක්වත් නැහැ. එතකොට මොකද කරන්නේ? අපි මේ විදිහට ලං කරලා ලියනවා CaO. කැල්සියම් ඔක්සයිඩ් වල සූත්‍රය තමයි CaO. එතකොට ඒ විදිහට අපි තවත් සංයෝගයක් අරන් බලමු. මැග්නීසියම් ඔක්සයිඩ්. ඔන්න දැන් මැග්නීසියම් අරගත්තොත් මැග්නීසියම් ගත්තොත් සංකේතය තමයි Mg. එතකොට මැග්නීසියම් වල සංයුක්තාව 2යි. එතකොට අර විදිහටම අපි ගන්නවා ඔක්සිජන්. ඔක්සිජන් වල සංයුක්තාවත් කීයද 2යි. එතකොට මේ සංයුක්තා දෙකත් සමානයි. සමාන වුණොත් මොකද කරන්නේ? සමාන වුණොත් මේ දෙක කපලා දානවා. කපලා දාලා මේ වගේ ලං කරලා ලියනවා. එහෙනම් මැග්නීසියම් ඔක්සයිඩ්. නමුත් ඔයගොල්ලන්ට මතක ඇති සෝඩියම් ඔක්සයිඩ් එනකොට කැපුන්නේ නැහැ. ඒකේ සූත්‍රය ආවේ Na2O. නමුත් කැල්සියම් ඔක්සයිඩ් වල CaO. මැග්නීසියම් ඔක්සයිඩ් වල MgO. ඒතර අපි තව එකක් ගන්නවා. මැග්නීසියම් නයිට්‍රයිඩ්. නයිට්‍රේට් නෙමෙයි නයිට්‍රයිඩ්. නයිට්‍රයිඩ් කියවම නයිට්‍රජන්. ඒතර මැග්නීසියම් වල සංයුක්තාව අපි අරගත්තොත් 2යි. ඊට පස්සේ අපි අරගත්තොත් නයිට්‍රජන් වල සංයුක්තාව හොයලා බලන්න 3යි එන්නේ. එතකොට දැන් ඔයගොල්ලන්ට පේනවා මේ දෙකත් කැපෙන්නේ නැහැ. කැපෙන්නේ නැත්නම් එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මේ ආකාරයට මේ මැග්නීසියම් වල 2 නයිට්‍රජන්ගේ පහළටත් ඊළඟට නයිට්‍රජන් වල තියෙන 3
මැග්නීසියම්ගේ පහළටත් මාරු වෙනවා. මාරු වෙලා ගියාපාම එහෙනම් දැන් සූත්‍රය කියලා කියන්නේ මෙන්න මේ යටින් තියෙන ඉලක්කම් එක්ක ලියන එක. එහෙනම් දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මොකද්ද සූත්‍රය එන්නේ Mg3N2 Mg3. එතකොට Mg වලට මේ තුන ආවේ කාගේවද? මේ නයිට්‍රජන්ගේ සංයුක්තාව තමයි මේ මාරු වෙලා ආවේ. මැග්නීසියම් වල තිබ්බ සංයුක්තාව තමයි මෙතෙන්ට ගියේ ඒ ආකාරයට මාරු වෙනවා. එතකොට දැන් ඔයගලන්ට තාම පැහැදිලිව පේනවා ඇති මේ සමහර සූත්‍ර ලියනකොට ඒ සූත්‍ර වලට යටින් ඉලක්කම් එන්නේ නැහැ. ඒකට හේතුව තමයි සංයුක්තා සමාන නම් ඒවා කැපිලා යනවා. අසමාන වුණොත් වෙන දේ තමයි මෙන්න මේ ආකාරයට මම මේ ඊතල වලින් පෙන්නලා තියෙන ආකාරයට ඒගොල්ලන්ගේ උඩ තියෙන සංයුක්තාව යාබද එක්කෙනාට මේ විදිහට මාරු කරනවා. එහෙනම් අවසාන වශයෙන් Mg3N2 යනුවෙන් තමයි අපි මැග්නීසියම් නයිට්‍රයිඩ් කියන සූත්‍රය ලියන්නේ. ඉතින් මේ දක්වා ලියපු සූත්‍ර ටික ඔයගොල්ලෝ හොඳින් අධ්‍යයනය කරන්න. ඕගොල්ලොත් ලියලා බලන්න. ලියලා බලපුවාම ඔයගොල්ලන්ට පේනවා මේ සූත්‍ර ලියන එක ඊටාම ලේසියි. එතකොට මේ ලෝහ සහ මොනවද අලෝහ අතර සූත්‍ර තමයි අපි කතා කරේ. ඊට පස්සේ අපිට එනවා ඊළඟට එන වර්ගය තමයි ලෝහ සහ ඛණ්ඩක අතර සූත්‍ර. ඔයගොල්ලන්ට මතකනේ අර ඛණ්ඩක එක්ක අපි ලියනකොට ලිව්වේ කොහොමද? ඛණ්ඩක කියන්නේ තුන්වෙනි තීරුව. අර ලෝහ පළවෙනි එක කිව්වා ලෝහ තීරුව, දෙවෙනි එක අලෝහ තීරුව. ඊළඟට අපි ගත්තේ මොනවද? ඛණ්ඩක තීරුව. ඒ ඛණ්ඩක තීරුවේ තිබ්බ හයිඩ්‍රොක්සයිඩ්, ඇමෝනියම් නයිට්‍රේට්, බයිකාබනේට්, පර්මැංගනේට්, බයිසල්ෆයිඩ්. සල්ෆේට් ඊළඟට සල්ෆේට්, කාබනේට්, ක්‍රොමේට්, ඩයික්‍රොමේට්, මැංගනේට්, ෆොස්ෆේට්. මෙතන තව දෙයක්ත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ අපි අලෝහත් එක්ක ලියනකොට නිතරම අග්ගිස්සර එන්නේ යිඩ් කියන එක. දැන් හයිඩ්‍රජන් හිටපුවම හයිඩ්‍රයිඩ්, ෆ්ලුවරයිඩ්, ක්ලෝරයිඩ්, ඔක්සයිඩ්, සල්ෆයිඩ්, නයිට්‍රයිඩ්, ෆොස්ෆයිඩ් ඒ විදිහට. ඛණ්ඩකවල ලියනකොට බොහෝ වෙලාවට එන්නේ හයිඩ්‍රොක්සයිඩ් හැරුණාම ඇමෝනියම් හැරුණාම ඉතිරි කට්ටියට එන්නේ අල්ටයන්, නයිට්‍රේට්, බයිකාබනේට්, පර්මැංගනේට්, බයිසල්ෆේට්, සල්ෆේට්, කාබනේට්, ක්‍රොමේට් ඔය ආදි වශයෙන් තමයි එන්නේ. ඉතින් අපි අරගෙන බැලුවොත් එතනින් පල්ලෙහා තියෙන මූලද්‍රව්‍ය වල දැන් අපි නැවතවතාව මේ බලාගෙන ගියොත් අපිට පේනවා කැල්සියම් ඔක්සයිඩ් අපි ලිව්වේ කොහොමද? කැල්සියම් ක්ලෝරයිඩ් ලිව්වේ කොහොමද? එතකොට ඒ ටිකේදී අපේ සූත්‍ර ආවේ කොහොමද කියලා ඔයගොල්ලන්ට පේනවා. එතකොට අපි අරගෙන බැලුවොත් සෝඩියම් ඔක්සයිඩ් ආවේ කොහොමද? මේ තියෙන නැවත සෝඩියම් ඔක්සයිඩ් ලියපු හැටි. එතකොට ආවේ අවසානයේ සූත්‍රයේ Na2O. ඊට පස්සේ අපි කැල්සියම් ඔක්සයිඩ් ලියපු හැටි. කැල්සියම් වල සංයුක්තාව 2යි, ඔක්සිජන් වල 2යි. ඊට පස්සේ කැපිලා යනවා. ඊට පස්සේ සූත්‍රයේ CaO. ඊට පස්සේ මැග්නීසියම් ඔක්සයිඩ් ලියනකොට මැග්නීසියම් වල සංයුක්තාව 2යි. ඊට පස්සේ අපි අරගත්තොත් ඔක්සිජන් වල 2යි. ඊට පස්සේ සූත්‍රය එනවා මොකද්ද? MgO. ඔය ආදි වශයෙන් අපි ඒ මූලද්‍රව්‍ය ටික ගැන සූත්‍ර ලියන ආකාරය ගැන ඉගෙන ගත්තා. දැන් අපි යනවා ඛණ්ඩක අතර සූත්‍ර වලට. දැන් ඛණ්ඩක අතර සූත්‍ර වල ටිකක් විශේෂත්වයක් තියෙනවා. සෝඩියම් නයිට්‍රේට් ගත්තොත් ඉතින් අපි ඉස්සෙල්ලාම අර විදිහටම ලියනවා සෝඩියම්. ලියලා යාගේ සංයුක්තාව පෙන්වන්න දානවා මෙහෙම. Na1යි. ඊට පස්සේ නයිට්‍රේට්නේ සෝඩියම් නයිට්‍රේට්. නයිට්‍රේට් කිව්වම NO3. හරිද? NO3. මෙන්න මෙතනදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මෙන්න මේ ඛණ්ඩකයන් ලියපු ගමන් සූත්‍රය ලියන්න පටන් ගන්නකොට. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ සමහරක් වෙලාවට පාසලේ විවිධ ක්‍රම වලට ඉගෙනගෙන ඇති. නමුත් මම කියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ඛණ්ඩකයන් ලියපු ගමන් ටක් ගාලා ඕගොල්ලෝ දාන්න පුරුදු වෙන්න මොකද්ද වරහන. මේ විදිහට දාන්න වරහන. වරහනක් දාලා වරහන්ට පිටතින් තමයි පෙන්වන්න ඕනේ මොකද්ද? සංයුජතාවය. ඒ කියන්නේ දැන් නයිට්‍රේට් වල අපි අරන් බලුවොත් සංයුක්තාව 1යි. ඒතර ඒක පෙන්වන්න ඉස්සෙල්ලා කරන වැඩේ තමයි මේ විදිහට වරහනක් දාන්න පුරුදු වෙන්නේ. ඒ වරහන දාලා වෙලා අවසානයේදී වරහන් නැති වෙන්නත් පුළුවන්. ඊට පස්සේ බලන්න සංයුක්තා දෙක කොහොමද කියලා මේ. එතකොට දැන් මේ ඔයගොල්ලන්ට පේනවා මේ වරහන් දැමීම නිසා මේ සංයුක්තාව පැහැදිලිවම පිටින් පේන්න තියෙනවා. නැත්තම් මේ ඉලක්කම් එක්ක පැටලෙන්න පුළුවන්. ඒ නිසා දැන් අපි අරන් බලමු සෝඩියම් වලත් එකයි නයිට්‍රේට් වලත් එකයි. එතකොට අර සුපුරුදු විදිහට යනවා. මොකක්ද යන්නේ? සමාන නම් ඒවා කපලා දානවා. එහෙනම් කපලා දාලා බලලා දැන් මොකද කරන්නේ? අපි මේ දෙන්නා ලං කරලා ලියනවා. හැබැයි එතකොට නීතියක් තියෙනවා. මෙන්න මේ වරහන්ට පිටින් එකට වඩා වැඩි ඉලක්කමක් හිටියොත් විතරයි වරහන දාන්නේ. එකට වඩා වැඩි ඉලක්කම්. දැන් එකට වඩා වැඩි ඉලක්කම මෙතන නැහැනේ. ඒ කියන්නේ මෙතනින් මාරු වෙලා ආවේ නැහැනේ. මෙයා දැන්
දැන් කැපිලා ගියානේ. කැපිලා ගියේ නැත්තම් මෙතන මාරු වෙන්න තිබ්බා. මාරු වුණා නම් මොකද වෙන්නේ? මෙන්න මේ වරහන තවදුරටත් අපි තියෙනවා. ඉතින් මේ සූත්‍රයට අපි වරහන් දාන්නේ නැහැ. ඒ නිසා අපි සූත්‍රය ලියන්නේ NaNO3 කියලා. හරිද? සෝඩියම් නයිට්‍රේට් වල සූත්‍රය ලියනකොට වරහන අවසාන සූත්‍රයට වරහන එන්නේ නැහැ. ඒතර අපි තව එකක් අරන් බලමු. අපි අරගෙන බලමු පොටෑසියම් කාබනේට්. දැන් පොටෑසියම් කාබනේට් අපි අරන් බලුවොත් ඔන්න පොටෑසියම් කියන්නේ දන්නවනේ පොටෑසියම් කියන්නේ K අකුර. හරිද? P අකුර එහෙම නෙමෙයි ඈ. පොටෑසියම්. එතකොට සංයුක්තාව බලන්න කීයද කියලා 1යි. කාබනේට් කියන්නේ මොකද්ද? හොඳට බලන්න මේක කණ්ඩකයක්. CO3 කියලා තමයි මෙයාගේ ඒ කණ්ඩකයේ නම. ඒතර කණ්ඩකයේ ලියපු ගමන් ඔයගොල්ලෝ දාන්න පුරුදු වෙන්න වරහණක් මෙහෙම. ඔයතර වරහන් දාන්න. වරහන් දාලා වරහන්ට පිටින් පෙන්නන්න සංයුක්තාව. මේ තියෙන්නේ. එතකොට නැත්තම් අර මේවත් එක පැටලෙන්න පුළුවන්. ඒ නිසා අපි ওই විදිහට දාලා පෙන්නනවා. ඔන්න දැන් මෙතන තියෙනවා වැඩක් මොකක්ද වෙලා තියෙන්නේ? මේ දෙන්න සමාන නැහැ. ඉස්සෙල්ලා එකේ සමාන වුණානේ. සමාන නැත්තම් මේ දෙන්න මොකද වෙන්නේ? අර විදිහට මාරු වෙනවා. ඔන්න මාරු වෙනවා. දැන් එක යනවා වරහන්ට එළියෙන්. මේ CO3 ගේ වරහන්ට එළියෙන් එක යනවා. දෙක එනවා පොටෑසියම්ගේ පහළට එනවා. එතකොට ආපුවාම දැන් ඔන්න තියෙනවා K2 ඊට පස්සේ වරහන්ට පිටින් එක තියෙනවා. නමුත් දැන් වරහන්ට පිටින් එක තිබ්බට නීතිය තමයි වරහන් නීතිය තමයි එකට වඩා වැඩි ඉලක්කමක් මෙතන හිටියොත් තමයි වරහන් තියන්නේ. නැත්තම් තියන්නේ නැහැ. ඒතර මෙතන වරහනේ වම් පැත්තේ තියෙන එක ගැන අපි බලන්නේ දකුණු පැත්තේ තියෙන එක තමයි බලන්නේ. එකට වඩා වැඩි ඉලක්කම. ඒතර දැන් මෙතන තියෙන එක. එහෙනම් අපි වරහන් දාන්නේ සූත්‍රය එන්නේ මොකද්ද? K2CO3 K2CO3 කියලා තමයි සූත්‍රය එන්නේ. එතකොට මෙතන CO3 වල තිබ්බ CO3 එහෙමම ආවා. හැබැයි Kට මාරු වුණා මෙන්න මෙතන තිබ්බ දෙක. ඒ අනුව තමයි K2CO3 උනේ. ඊට පස්සේ අපි තව සංයෝගයක් කරන් බලමු මැග්නීසියම් නයිට්‍රේට්. ඒතර මැග්නීසියම් ඔයගොල්ලෝ දැන් හොඳටම දන්නවා මැග්නීසියම් වල සංයුක්තාව දෙකයි. ඔන්න මැග්නීසියම් වල එහෙම දැම්මා. හැබැයි නයිට්‍රේට් කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා නයිට්‍රේට් කියන්නේ කණ්ඩකයක්. ඒතර කණ්ඩකයක් නිසා අපි මේක NO3 ලියලා ඒකට අපි දානවා මේ විදිහට වරහන්. වරහන් දාලා තමයි සංයුක්තාව දාන්නේ. ඒතර සංයුක්තාව එකයි. දැන් මේ දෙක සමාන නැහැ. සමාන නැත්තම් මොකද වෙන්නේ? මාරු වෙනවා. මාරු වෙන්නේ මෙන්න මේ ආකාරයට නයිට්‍රේට් වලට පිටතින් දෙක යනවා. එක එනවා මෙතන මැග්නීසියම් යටට. ඒතර බලන්න මෙන්න මේ ආකාරයට තමයි තියෙන්නේ. ඒතර දැන් මෙතන තියෙනවා ප්‍රශ්නයක්. මොකක්ද? අර ඉස්සලා දෙකටම තිබ්බ නැතේ. මෙයාගේ වරහනට පිටින් දෙකේ ඉලක්කම තියෙනවා. දැන් මං කියවනේ වරහනට පිටින් එක තිබ්බොත් අපි වරහන් දාන්නේ නැහැ. මේ දකුණු අත පැත්තේ. හරිද? වම් අත පැත්තේ තියෙන එක නෙමෙයි බලන්නේ දකුණු අත පැත්තේ. එතකොට මෙන්න මෙතන දැන් අපිට වරහන තියන්න වෙනවා. එහෙනම් අපි අවසාන සූත්‍රය අපි අරගත්තොත් මෙන්න මේ ආකාරයට තමයි අපි තියන්නේ. NO3 දාලා NO3ට වරහන දානවා. වරහන් දාලා එළියෙන් දෙකක් තියෙනවා. එතකොට අපි මේක කියනවා NO3 2 කියලා. මැග්නීසියම් නයිට්‍රේට් ලියනකොට කියනවා NO3 2. එහෙම නැත්නම් twice කියලාත් කියනවා. ඒ තමයි මැග්නීසියම් නයිට්‍රේට්. හොඳට බලන්න මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයගොල්ලෝ ඇත්තටම මේකට මැසේජ් එකක් දාන්න තේරෙන්නේ නැහැ වගේ නම් නමුත් දැන් ඔයගොල්ලෝ හරියට අහගෙන හිටියා නම් ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා ඇති මෙයාට වරහන් ආවේ ඇයි කියලා. ඊට පස්සේ අපි තව එකක් ගමු. මෙන්න ඔයගොල්ලන්ට එන තවත් සූත්‍රයක් වර්ගයක් තමයි කණ්ඩක අතර සූත්‍ර. දැන් ඔයගොල්ලෝ දන්නවා මෙතන ඇමෝනියම් ෆොස්ෆේට්. ඇමෝනියම් කියන්නේ කවුද? ඇමෝනියම් කියන්නේ කණ්ඩකයක්. ඉතින් ඒ නිසා අපි මොකද කරන්නේ? කණ්ඩකයක් ලියපු ගමන් අපි කියවනේ නීතිය වරහන් දාන්න ඕනේ. අපිට දාලි වෙලා තමයි සංයුක්තාව දාන්නේ. ඇමෝනියම් වල සංයුක්තාව එකයි. ඊට පස්සේ අපි දානවා ෆොස්ෆේට්. ෆොස්ෆේට් කියන්නේ PO4. PO4. එයාගේ සංයුක්තාව අපි අරගත්තොත් අපි දන්නවා සංයුක්තාව වගේ බලන්න එයාගේ සංයුක්තාව කීයද? 3යි. දැන් මෙතන දෙන්නටම වරහන් දැම්මේයි කියලා ඔයගොල්ලන්ට පැහැදිලිව තේරෙනවා. ඉතින් දෙන්නම කණ්ඩක. දෙන්නම කණ්ඩක. ඒ නිසා දැන් ඔන්න දෙන්නටම අපි වරහන් දැම්මා. දාලි වෙලා බලනවා මෙතන තියෙන 3, මෙතන තියෙන 1. දැන් මොකද අපි කරන්නේ? මෙන්න මේ 3යි 1යි කැපෙන්නේ නැහෙනේ. ඒ නිසා අපි මොකද කරන්නේ? මේ දෙක මාරු කරනවා. ඒතර මෙතන ඔයගොල්ලන්ට පේනවා මේ 1 යන්නේ PO4 වලට එළියෙන්. 3 එන්නේ කොහාටද? NH4 වල වරහන්ට එළියෙන්. එහෙනම් දැන් අපි ඒ ටික අපි සටහන් කරලා පෙන්නොත් මෙන්න මේ ආකාරයට තමයි තියෙන්නේ. මේ 3 මෙතෙන්ට ආවා. මේ 1 මෙතෙන්ට ගියා. ඒතකොට දැන් ඕගොල්ලන්ට පැහැදිලිව පේනවා NH4 වල වරහනේ පිටතින් දකුණු අත පැත්තේ තියෙනවා 3. එකට වඩා වැඩි ඉලක්කමන්නේ. එහෙම වුණොත් වරහන තියන්න වෙනවා. හැබැයි මෙයාගේ තියෙන්නේ 1.
එක තිබ්බොත් අපි වරහන් තියාගන්නේ නැහැ තවදුරටත්. එහෙනම් දැන් අපි අවසාන සූත්‍රය ගන්න හැටි බලමු. ඔන්න අවසාන සූත්‍රය අපිට එනවා කොහොමද එන්නේ? NH4ට වරහන එනවා. ඇමෝනියම් ෆොස්ෆේට් මේක ඇවිල්ලා පොහොර වර්ගයක් ඇටියට අපිට හඳුනන්න පුළුවන්. එතකොට මෙයාගේ දැන් මොකද වෙලා තියෙන්නේ? මෙතන වරහණක් ආවේ නැහැ. හේතුව මේ වරහණට පිටින් තියෙන එක කියලා. ඉතින් දුවේ පුතේ මේක බලා ගන්න හොඳට මේ විදිහට තමයි අපි සූත්‍ර ලියන්නේ. දැන් මම ඕගොල්ලන්ට සූත්‍ර 10ක් ලිව්වා. ඉතින් ඕගොල්ලන්ගේ ටියුට් එකේ PDF ඕගොල්ලන්ට එවලා තියෙන එකේ බලා ගන්න පුළුවන් සූත්‍ර 10ක් තිබ්බා. මෙන්න මේ සූත්‍ර 10 අනුපිළිවෙලින් මම මේ ඕගොල්ලන්ට දැන් ලියන හැටි කියලා දුන්නේ. ඉතින් ඒ නිසා මේ ටික බලලා වෙලා මෙන්න මේ ආකාරයට සූත්‍රය නිර්මාණය කරන්න පළමුවෙන්ම දැනගන්න. ඉතින් ඊට පස්සේ මම ඕගොල්ලන්ට ඒකේ අභ්‍යාස මාලාවේ තව දීලා තියෙනවා. වැඩිපුර ටිකක් ඒ නිසා ඒ ටික බලලා ඕගොල්ලෝ මොකද කරන්නේ? ඒ වැඩිපුර දීලා තියෙන 15ක් මම දීලා තියෙන අභ්‍යාසයට ඒ අභ්‍යාසයේ තියෙන 15ම ඔයගොල්ලෝ ලියන්න. ඒවා තමයි විභාගෙට එනේවා. ඉතින් සිලබස් එකේ තියෙන ඒවා. ඒ නිසා ඒ තියෙන මූලද්‍රව්‍ය ටික හොඳින් බලලා මෙන්න මේ විදිහට ලියන්න පුරුදු වෙන්න. ඒ ටික ලිව්වහම ඔයගොල්ලන්ට සෑහෙන හැකියාවක් තියෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මෙන්න මේ අපි අරගෙන බැලුවොත් මේ සංයුක්තාවල් අපිට පාඩම් හිටින්නේ නැහැ. ඉතින් අපිට ගොඩක් වෙලාවට ඒ සංයුක්තා පාඩම් හිටින්න නම් අපි එක දවසකින් කටපාඩම් කරලා ඉගෙන ගන්නත් බෑ අපිට. මොකද එක දවසකින් කටපාඩම් කරලා ඉගෙන ගත්තට ඒක අපිට මතක හිටින්නේ නැහැ. ඒ නිසා අපි කරන්න ඕනේ හොඳම වැඩේ තමයි නැවත නැවත මේක බලන්න ඕනේ. ඉතින් නැවත නැවත බලන්න ඕන නම් අපි කරන්න ඕනේ එකම වැඩේ තමයි මේක පුළුවන් තරම් මේ මතකයේ තියාගන්න පුළුවන් ක්‍රමයට වැඩපිළිවෙලක් හදා ගන්න ඕනේ. ඒක සඳහා තියෙන හොඳම වැඩපිළිවෙල තමයි ඕගොල්ලන්ට තියෙන්නේ මොකද්ද කරන්න තියෙන හොඳම වැඩේ තමයි ඕගොල්ලන්ට මේකේ ෆොටෝකොපියක් අරගෙන A4 කොලයකට වගේ ෆොටෝකොපියක් අරගෙන ඒක ඕගොල්ලෝ පාඩම් කරන තැන තියාගන්න පාඩම් කරන මේසෙ ළඟ හරි දවස ගානක බලනකොට ඕගොල්ලන්ට මේ කොටු 9ක විතර තියෙන ඒවා ටිකෙන් ටික පාඩම් හිටි. ඉතින් මේ පාඩම් හිටපුවාම ඕගොල්ලන්ට විභාගෙදී සූත්‍රයක් ලියා ගන්න විදිහ සූත්‍ර ආශ්‍රිත ප්‍රශ්නයක් එනකොට සමීකරණ ලියන හැටි තව ඉස්සරහදී කතා කරන තුලිත කිරීම වලට හොඳින් කරගන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්. අදට අපේ සූත්‍ර නිර්මාණය කියන කොටස මේකින් අවසන් වෙනවා. බොහොම ස්තුතියි.